Hi, welcome back to my YouTube channel. මම අද රෙඩි වෙන වීඩියෝස් නම් මුකුත්ම ගත්තේ නැහැ. මොකද මම too late. මම ඉක්මනටම රෙඩි වෙලා පික්නික් එකක් දාගත්තා. දැන් මේ යන ගමන් දැන් වෙලාව 11:10යි. හරිනම් මම 11 වෙද්දි සැලොන් එකේ ඉන්න ඕනේ. මොකද මම අපොයින්ට්මන්ට් එක දැම්මේ 11ට එනවා කියලා. හැබැයි මට 11ට නම් යන්න වෙන්නේ නැහැ දැන්. මගේ vlogs බලන කට්ටිය නම් දන්නවා මම දැන් ගොඩ කාලයක් තිස්සේ ඉඳලා යන්නේ salon face to face and aesthetic skin care salon එකට. එතන salon එකකටත් වැඩිය ගොඩාක්ම skin care side එක තමයි තියෙන්නේ. අද මම pick me එකක ආවේ husband ගෙදර ඉන්නවා. හැබැයි මේ salon එක තියෙන්නේ අපේ ගෙවල් ගාවමයි. ඉතින් මං හිතුවා salon එකේ වැඩේ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා රෑ වෙලා එනවා කියලා. ඒක නිසා මම pick me එකක ආවේ. මම ඉස්සර මේකප් එක්කම හිටපු කෙනෙක් නිසා මගේ skin එක මගේ face එකේ skin එක චුට්ටක් damage වෙලා තිබුණේ. pimples එම් ගොඩක් තිබුණා. ඒක නිසා මම ලංකාවේ හැම ડોක්ටර් කෙනෙක්ගෙම වගේ බෙහෙත් අරන් තියෙනවා. මම ගොඩාක් salons try කරලා තියෙනවා. හැබැයි මට රිසල්ට් එකක් හම්බුනේ නැහැ. මට හරිම රැන්ඩම්ලි තමයි මේ සැලොන් එක හම්බුනේ. අපේ ගෙවල් ගාවම තිබ්බට මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සැලොන් එකක් තියෙනවා කියලා. මට මෙතනින් නම් මාරු විදියට රිසල්ට් එකක් හම්බුණා. මට යකි කිව්ව දෙයක් තමයි අපිට රිසල්ට් එක හම්බෙනකොට අපි ගිව් අප් කරනවනේ. එහෙම නැතුව දිගටම එන්න කියලා. දැන් වෙද්දි නම් මම මේකප් වලින් ගොඩාක් ඈත් වෙලා ඉන්න නිසා මම එහෙම ලොකුට මුකුත්ම කරන්න යන්නේ නැහැ. ෆේෂියල් එකක්වත් කරන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි කටත් යන්නේ. මේ මම යකිගෙන් කරපු ෆොටෝ ෂූට් එකක් මම ඒක vlog එකක් විදියටත් මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අපේ තාත්තා ආවා මාව සැලොන් එකෙන් පික් කරන්න. පේනව නේද අපේ තාත්තීත් එක්ක මේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා මාව පික් කරන්න. අපේ අම්මිත් ඇවිල්ලා තිබුණා ටවුන් එකෙන් අම්මිටත් වැඩ වගේක් කරගන්න තිබුණ නිසා අපේ ටෙඩි බබාට ඉතින් රත ගායනේ. කොහොමද ඉතින් එයා එනවා එතකොට. මට මේ වීඩියෝස් බලද්දි වෙලාවකට හිතෙනවා මං අපේ ටෙඩි බබාට කරදර කරනවද කියලා. හැබැයි ඉතින් නැහැ. එයා හරිම ආසයි ඔය වගේ කෝලම් කරනවට. එයා මං ගෙදර එනකම් බලන් ඉන්නේ මේ මාත් එක්ක පිස්සු නටන්න. මම ගෙදර ගියාම දවසම මාත් එක්ක තමයි එයා ඉන්නේ. අපේ ටෙඩි බබා මට කොච්චර ආදරේ වුණත් මාත් එක්කම හිටියාත් එයාට අපේ අම්මි නම් ඕනමයි. දැන් අපේ අම්මා මෙතන ෂොප් එකෙන් බැස්සා. දැන් අපේ අම්මා එනකන් එයා බලාගෙන ඉන්නවා. මේ දවස් ටිකේ මම චුට්ටක් විතර ෆ්‍රී. ඒක නිසා මං හිතුවා vlogs ටිකක් edit කරනවා කියලා. මං හිතන්නේ මම මේ වීඩියෝ එකට කලින් share කරගත්තේ මමගේ උදේවරු කොහොමද ස්පෙන්ඩ් කරන්න කියන වීඩියෝ එක. ඒ වීඩියෝ එකට ගොඩාක් හොඳ කමෙන්ට්ස් හම්බුණා. ඒක නිසා මං හිතුවා මම තව day vlogs ටිකක්ම edit කරනවා කියලා. හැබැයි මේ වීඩියෝ එකෙත් මම දවසම කරපු දේවල් නැහැ. මට වීඩියෝ කරන්න අමතක වෙලා. හැබැයි මං හිතුවා මේ වීඩියෝ එක share කරගන්නවා කියලා. මොකද මගේ day vlogs බලන්න ගොඩක් කට්ටිය ආස නිසා. මගේ ඔඩොක්කුවේ හිටියට ඉන්නේ නැහැ. දඟලන ඔයාට පාර බලන්න ඕනි කියලා. මම ඒක නිසා යාව මේ driving seat එකෙන් තිබ්බා. පාර බල ඉන්න කියලා. සුදුමනික මෙයාට මිනිස්සෙකුට වැඩිය කියන දේවල් තේරෙන වෙලාවකට මම දැන් තාත්තා එනවා කියලා කිව්වම එයා ඒ පැත්ත බැලුවේ දන්නවා එයා ඉන්නේ තාත්තගේ සීට් එකේ කියලා. මගේ බර්ත්ඩේ එක තිබුණා. මම මේ පාර වෙනම බර්ත්ඩේ vlog එකක් කරේ නැහැ. මම මිනි vlog එකක් විදියට බර්ත්ඩේ එක දවසේ මොනවද කරේ කියලා share කරගත්තා. ඒ වීඩියෝ එක මගේ YouTube එකේ shorts වල තියෙනවා. බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් ගිහින් බලන්න. ටෙඩි බබා මම එළවන්නේ කොහමද? ටෙඩි බබා මෙහෙ එන්න. එන්න. එන්න.